මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි කොහොමද ඩයනමික් රවුටින් සිද්ධ වෙන්නේ කියන එක ගැන නෙට්වර්ක් එකක් ඔස්සේ. එතකොට ඩයනමික් රවුටින් කියන එක පාවිච්චි කරන්නේ ටිකක් විශාල නෙට්වර්ක් සඳහා පවණයි. කුඩා නෙට්වර්ක් වලට මේක පාවිච්චි කරන්නේ මොකද මේක සංකීර්ණයි. විශාල නෙට්වර්ක් වලට සමා ඒ කියන්නේ ලාර්ජ් නෙට්වර්ක් වලට තමයි මේක ගැලපෙන්නේ. ඒ වගේම තමයි මේකෙදී ටිකක් මේක කන්ෆිගරේෂන් පාර්ට් එක ටිකක් සංකීර්ණයි. ඒ නිසා තමයි ලාර්ජ් නෙට්වර්ක් වලට පාවිච්චි කරන්නේ කුඩා ස්මෝල් නෙට්වර්ක් වලට වඩා. අපි කොහොමද කියලා බලමු. රවුටර් දෙකක් සහ මැෂින්ස් දෙකක් තියෙන නෙට්වර්ක් එකක් ඇතුලේ මේක පාවිච්චි කරන්නේ. රවුටර් දෙකක් අරගන්නවා. රවුටර් එක පළවෙනි එක R1 කියලා, දෙවෙනි එක R2 කියලා මම රීනේම් කරගන්නවා R2. ඊට පස්සේ මැෂින් දෙකක් දාගන්නවා. මෙතන PC P1 කියලා මම දානවා. මෙතනත් P2 කියලා දානවා. P2. මේ විදිහට තමයි මැෂින්ස් දෙක තියෙන්නේ. එතකොට දැන් මේ මැෂින්ස් කනෙක්ට් කරගන්න ඕනේ. අපි කොපර් ස්ට්‍රේට් වයර් එකක් පාවිච්චි කරන්නේ. ඊතර්නෙට් 0 එක මෙතෙන්ට කනෙක්ට් කරනවා. ඊතර්නෙට් 01 එක. ඊට පස්සේ මෙතන ඊතර්නෙට් 0 එක මෙතන ඊතර්නෙට් 00ත් එක්ක කනෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන ඊතර්නෙට් 0 එක රවුටර් එකේ ඊතර්නෙට් 01 එක කනෙක්ට් කරනවා. දැන් එතකොට මෙන්න මෙතන තියෙන නෙට්වර්ක් එක මේක WAN එකක්. මෙතන තියෙන්නේ LAN එකක්. ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. මේක වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක්. දැන් අපි බලමු මේක කන්ෆිගර් කරන විදිහ. දැන් මුලින්ම අපිට කන්ෆිගර් කරගන්න ඕනේ අපේ R1 කියන රවුටර් එක. R1 කියන රවුටර් එකේ මතක තියාගන්න අපි WAN එකට යූස් කරලා තියෙන්නේ 00 LAN එකට යූස් කරලා තියෙන්නේ 01. ওই දෙක මතක තියාගෙන තමයි අපි යන්න ඕනේ. අපි දැන් මෙතෙන්ට ගිහිල්ලා CLI වල මෙතන no කියලා අපි සුපුරුදු පරිදි ටයිප් කරලා එන්ටර් කරනවා. දෙපාරක් එන්ටර් එක ප්‍රෙස් කරපුවාම මේ රවුටර් කියන ටර්මිනල් එකේ රවුටර් කියලා එනවා. දැන් රවුටර් එක enable කරන්න ඕනේ. enable කරා configure terminal configure terminal එකට අපි ගියා. දැන් අපි interface එක interface fast ethernet 0/1 තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ local area network එකට. දැන් අපිට මේක බලන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේක උඩට ගියාම මේ මෙතන පෙන්නනවා FA 0/1 කියලා. දැන් ආයෙමත් අපි මේ වින්ඩෝ එකට යනවා 0/1 enter කරලා. enter කරලා IP address එක අපි assign කරනවා. IP address 192.168.1.1 255.255.255.0 තමයි සබ්නෙට් මාස්ක් එක. IP එකයි සබ්නෙට් මාස්ක් එකයි. දැම්ම එන්ටර් කරා. ඊට පස්සේ no shutdown ඊට දෙපාරක් එන්ටර් එක exit enter. ඊට පස්සේ WAN එකේ ඊතර්නෙට් එක WAN එකේ ඉන්ටර්ෆේස් එක අපි කන්ෆිගර් කරන්න ඕනේ. එතෙන්දී අපි කියනවා interface fast ethernet 0/0. උඩදී අපි පාවිච්චි කරේ local area එක 0/1. දැන් WAN එකට පාවිච්චි කරන්නේ 0/0. enter කරනවා. enter කරාට පස්සේ අපි එතෙන්ට IP address දෙක දෙනවා. IP address
10.0.0.1 තමයි ඒ IP එක සබ්නෙට් මාස්ක් එක 255 255 255.252 එන්ටර් කරනවා. එතනත් no shutdown ආයමත් enter exit enter end enter right member. හරි. දැන් ඔන්න මේ configuration එක හරි. අපි මේ part එක සම්පූර්ණ කරලා තියෙන configuration okay කියලාත් ඇහලා තියෙනවා. දැන් අපි යනවා ආපහු සැරයක් මේකේ දැන් මේ router terminal එකේ දැන් router config terminal එකට ගිහිල්ලා ආයෙමත් අපි dynamic IP එක dynamic routing enable කරගන්න ඕනේ. ඒකෙදි අපි පාවිච්චි කරන්නේ RIP කියන protocol එක. ඒකේ version 2 එක. එතකොට මෙතන ආපහු සැරයක් අපි ලියමු configure terminal router RIP කියන්නේ router information protocol කියන එක ඔන්න දැම්මා. දැම්මට පස්සේ config router කියලා එනවා. දැන් version 2 enter කරා. no auto summary no summary enter network address එක දෙන්න. network address දෙකක් තියෙනවා. එකක් තමයි local area network එකේ address එක. අනික තමයි WAN එකේ network එක address එක. එතකොට අපි මුලින්ම දෙනවා 192.168.1.0 කියන address එක තමයි local area network එකේ network address එක වෙන්නේ. ඒක දුන්නා enter කරා. ඊට පස්සේ network address එක දෙනවා 10.0.0.0 මේක තමයි network address එක WAN area network එකේ. ඊට පස්සේ අපි end then write summary ආයමත් enter එකක් ගහලා write memory හරි. දැන් ඔන්න configuration පළවෙනි router එකේ configuration okay වෙලා තියෙනවා. දැන් අපි යනවා දෙවෙනි router එකට. දැන් මේ router එක ගත්තාම මේ router එකේ fast ethernet 01 වලින් තමයි local area network එක හැදුනේ. දැන් මෙතෙන්ට ගිහිල්ලා බලමු. එතන fast ethernet 01 වලින් මේ router එකේ WAN එකත් fast ethernet 00 වලින් local area network එකත් හැදලා තියෙනවා. දැන් අපි මෙයාව config කරන්න යන්නේ. no කියලා දුන්නා. මෙතන type කරනවා no කියලා. ආයෙමත් enter එකක් ගහනවා. ගහලා router එක enable කරනවා. right router එක දැන් enable වෙලා තියෙන්නේ. configure terminal එකට යන්න ඕනේ. configure terminal හරි. configure terminal එක okay. interface දැන් අපි local area network එකනේ config කරන්න යන්නේ. interface fast ethernet 0/0 enter කරා. IP address 192.168.2.1 මේක තමයි router එකේ IP එක local area network එක 255.255.255.0 මේක තමයි
normal IP එක. හරි. දැන් enter කරමු. enter කළා no shutdown ආයෙමත් enter exit. ඊට පස්සේ දැන් WAN එකට යනවා interface fast ethernet 0/1 0/1 enter කරා IP address එක දෙනවා IP address 10.0.0.2 255.255.255.252 enter කරා. ඊට පස්සේ no shutdown enter exit and write memory. Right. Built-in configuration okay. router එක දැන් normally local area network එක සහ WAN එක අතර configuration එක හරි. දැන් අපිට මෙතනම කරන්න පුළුවන් router RIP එක. ඒ කියන්නේ router information protocol එකක් configure කරන වැඩි. දැන් අපි ඒකට ආපහු යමු. configure terminal. configure terminal එකට ගියා. පළවෙනි කෝඩ් එක තමයි router RIP කියන RIP කියන protocol එක තමයි අපි use කරන්නේ. version 2 no auto summary. network address එක 192.168.2.0 network 10.0.0.0 end right memory right on a configuration okay. දැන් අපිට computers වල IP ටික configure කරගන්න ඕනේ. මේ computer එකට ගියා config 192.168.1.1 තමයි gateway එක. ඊට පස්සේ fast ethernet එකද මෙතෙන්ට යනවා. මේකේ IP එක 192.168.1.1.10. ඊටසේ subnet mask එක normally ගන්නවා. එතකොට මේ computer එක okay. දැන් මේකට ගිහිල්ලා මෙතන static gateway එක 192.168.2.1 fast ethernet 0 වලට ගිහිල්ලා 192.168.2.10 මේ විදිහට config කරගත්තා. config කරගෙන දැන් අපි පොඩ්ඩක් බලමු මේකේ IP address එක මොකක්ද කියලා. IP config හරි. IP address එක okay. මෙතන desktop එකට ගිහිල්ලා IP config
මේකත් ගැටලුවක් නැහැ. IP එක කන්ෆිග් කරලා තියෙන්නේ. දැන් අපි මේ PC1 එක තියෙන්නේ IP රේන්ජ් එක 192.168යි. එකෙන් පටන් ගන්න ගේට්වේ එකේ තමයි PC1 එක තියෙන්නේ. දැන් PC2 එක තියෙන්නේ 192.168යි. දෙකෙන් පටන් ගන්න රේන්ජ් එක ඇතුලේ. එතකොට දැන් මම මේ කම්පියුටර් එකේ ඉඳලා පින් කරලා බලමු ඩේටා එකක් PC1 මේ නෙට්වර්ක් එකේ හරහා මේ නෙට්වර්ක් එකට ඩේටා එක යනවාද කියලා බලන්න. right. run එකට ගියා. පින් 192.168.2.10. හරි. මෙන්න පැකට් 4ක් සෙන්ඩ් කරලා තියෙනවා. රිසීව්ඩ් වෙලා තියෙනවා පැකට් 4. අපි අනිත් පැත්තේ කම්පියුටර් එකටත් ගිහිල්ලා මේ නෙට්වර්ක් එකේ කම්පියුටර් එකටත් ගිහිල්ලා අපි චෙක් කරලා බලමු කොහොමද ඩේටා පින් කරලා. පින් 192.168.1.10. හරි කිසිම ගැටලුවක් නැහැ. මෙන්න ඩේටා සෙන්ඩ් වෙනවා පැකට් 4ම සෙන්ඩ් වුණා රිසීව්ඩ් වෙලා තියෙනවා 4ම. ඒ කියන්නේ මේ ඩයනමික් රවුටින් වල දිත් අපිට දැන් ඩේටා එකක් සෙන්ඩ් කරගන්න පුළුවන්. එතකොට රවුටර් එක අපි ඩයනමික් රවුටින් වල රවුටර් එක ඒ ඩේටා ටික රවුටින් ඉන්ෆර්මේෂන් ප්‍රෝටෝකෝල් එකෙන් අනිත් රවුටර්ස් වලට ෂෙයා කරලා තමයි ගන්න. මේක තමයි රවුටර් දැන් මේ ඩයනමික් රවුටින් වලදී වෙන්නේ රවුටර් එකේ ඉන්ෆර්මේෂන් සියල්ල අනිත් රවුටර් එකත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අපි රවුටර් ඉන්ෆර්මේෂන් ඇතුළේ රවුටර් එක කන්ෆිග් කරනකොට එයා ගැන විතරයි අපි කන්ෆිගරේෂන් එක කරේ. අපි ස්ටැටික් කන්ෆිගරේෂන් එකේදී අපි කරා අනිත් රවුටර් එක අනිත් එයාට කනෙක්ට් වෙලා තියෙන අනිත් රවුටර් එක ගැන. හැබැයි මෙතෙන්දි කරේ මෙයා ගැන විතරයි. ඒ කියන්නේ තමුන් ගැන විතරක් කන්ෆිගරේෂන් එක කරා. හැබැයි එයා අනිත් රවුටර් එක්ක දැන් එයාගේ ඉන්ෆර්මේෂන් ෂෙයා කරගෙන නෙට්වර්ක් කනෙක්ට් කරගන්නවා. මේක තමයි ඩයනමික් රවුටින් කියලා අපි හඳුන්වන්නේ.